ඉතින් කියන්නකො බලන්න ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් වෙනදා වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න මම මේ උදේට වෙන ගමන් තමයි ඉන්නේ. අද අපිට වැඩ ගොඩාක් තියෙන දවසක්. ඉතින් ඒ නිසා ඉක්මනට උයාගත්තා. වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න ඕන නිසා. ඉතින් ඔන්න මම හැමදාමත් වගේ වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. මට පුංචි නිවාඩුවක් වගේම අපේ ගෙදර ජෝඩි පුතයි අප්පච්චි දෙන්නම ඉන්න වෙලාවක් බලලා තමයි ඔන්න මම වීඩියෝ එකක් කරන්නේ. මොකද මට තනියම වීඩියෝ එකක් කරගන්න අපහසුයි දැන් ඉන්න තත්ත්වෙත් එක්ක. දැන් ඉතින් මගේ චුටි පණ්ඩියට මාස 7 ඉවරයිනේ. ඉතින් ඒ නිසා දැන් තමයි පරිස්සම්ම වෙන්න ඕන කාලේ. ඉතින් ඒ නිසා වැඩි කලබලයක් නැතුව උදේට ඔන්න හෙමින් උයා ගන්නවා පච්චිගේ උදව්ව ඇතුව. නැතුව තනියම මට පොල් ගා ගන්න බෑ. බණ්ඩිය තද වෙනවා. ඉතින් ඒ නිසා ඒ දේවල් වලට මට ගොඩාක් අප්පච්චි උදව් කරනවා. ඉතින් ඔන්න පුංචියට දෙහි දාලා සම්බෝලයක් හදලා ඔන්න වණ්ඩක තෙල් දැම්ම කරෝලක් දාලා. ඉතින් ওই දෙක තමයි අද උදේ ඔන්න ඉක්මනටම හදාගත්තේ. ඉතින් ඔන්න අපි උදේට කාලා හිටන් අප්පච්චි චූටි පුතයි ගියා කඩේට ගිහින් එන්න කියලා. ඉතින් ඔන්න එතකම් මම වැදගත්ම රාජකාරියක් තමයි මේ කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ තියෙන මගේ චූටි පුතාගේ ඇඳුම් තියෙන කබඩ් ටික එයාගේ රෙදි දාන්න මම වෙනම කබඩ් එකක් තියාගෙන ඉන්නවා. මොකද අපේ රෙදිත් එක්ක කලවමේ එයාට ඒ දේවල් ගන්න බෑ. ඉතින් ඒ නිසා එයාටම විතරක් ගැලපෙන විදිහට එයාගේ උස්සට හරියන්න ඕන පුංචි කබඩ් එකක් එයාට තියෙනවා. ඉතින් ඒකේ යට තට්ටුවේ මම එයා පුංචි කාලේ ඒ කියන්නේ එයා ලැබුණ අලුත පාවිච්චි කරපු රෙදි නැවත ගන්න බලාගෙන ඔන්න සෝදලා දාලා තමයි මේ විදිහට තියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සැරේ අපේ අලුත් පැටියට ඔන්න ගොඩාක් රෙදි කඩෙන් ගන්න වුණේ නැහැ. එයාට පාවිච්චි කරපු ටවල්, එයාට පාවිච්චි කරපු නැපිස්, එතකොට එයාගේ පුංචි රෙදි අර ගවුම් එහෙම ඒ දේවල් මම පරිස්සම් කරලා අරන් තියාගත්තා. ඉතින් එයාට පාවිච්චි කරපු බේසමත් තාම ඔන්න පරිස්සමෙන් මම අරන් තියාගෙන තියෙනවා. ඒ වගේම එයාව නවපු හිල් පොල් කට්ටේ නම් මගේ ළඟ තියෙනවා. ඉතින් ඊට අමතරව මේ වගේ පොඩි රෙදි කෑලි, ජීත කෑලි ගොඩාක් වමනා වෙනවනේ. ඉතින් එයාලා පුංචි කාලේ. ඉතින් ඒ දේවලුත් ගොඩාක් තියෙනවා. ඉතින් මම දැන් හදන්නේ ඒ වගේ හොඳම ටික තෝරලා හිටන් අපේ අලුත් බබාට ගෙදර පාවිච්චි කරන්න ඕන ගන්න කියලා. ඉතින් මේ දේවල් කලින් පාවිච්චි කරනකොට හිතුණා තවත් දවසක අපිට ඒ දේවල් වැදගත් වෙයි කියලා. ඉතින් ඒ නිසා පරිස්සම් ඇතුව ඔන්න ඒ දවස්වලම හොඳට සෝදලා බෑග් වලට අහුරලා මේ විදිහට පරිස්සමෙන් මං අරන් තියාගත්තා. ඉතින් ඒ හිතුවත් වගේම අද වෙනකොට මට ඒ දේවල් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද අද කාලේ තියෙන වියදමත් එක්ක සෑහෙන මුදලක් යනවා මේ විදිහට චූටි පැටියෙක් අලුතින් ඉපදෙනකොට එයාගේ බඩු ටික අරගන්න. ඉතින් ඒකෙන් වියදම අඩු කරගන්න පුළුවන් මේ විදිහට මේ දේවල් පරිස්සමෙන් අරන් තියාගත්ත නිසා. ඉතින් මෙතන තියෙන අඩුපාඩු බලලා තමයි මම මේ සැරේ අලුතින් ඔන්න අපේ අලුත් චූටි පැටියට ඉතිරි බඩු ටික අරගන්නේ. ඉතින් උවමනාම දේවල් මොකද හොස්පිටල් බෑග් එක හදනකොට අපිට පරණ රෙදි කවදාවත් අරන් යන්න බෑ. ඉතින් ඒ නිසා ඒ දේවල් වලට අලුත් මේවා ඕන. ඒව හොඳට සෝදලා කරලා ඉතින් එහෙම වීඩියෝ එකක් මම අරගෙන එන්නම් මගේ පැටියාගේ අලුත් රෙදි ටික ගෙනාවට පස්සේ. ඉතින් ඊට අමතරව අපිට පුළුවන් ගෙදර අන්දන්න ගෙදරදී පාවිච්චි කරන්න ඔය පරණ දේවල් හොඳට තම්බලා ඩිටෝල් ටිකක් දාලා සෝදලා මේ විදිහට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේ ටික මම පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මේ පේන චූටිම ඇඳුම තමයි යාට ඉස්සෙල්ලාම ඇන්දෙව්වේ. ඉතින් අපේ ලොකු බබාට ගත්ත පළවෙනි ඇඳුම තමයි ඒ. ඉතින් මේ දේවල් ඒ වගේම මේ චූටි ගවුම් ටික ඉතින් මේ දේවල් එයා පුංචි කාලේ ඇඳපුවා. ඉතින් ඔන්න එයාගේ මල්ලි බබාටත් අඳන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔන්න ඒ දේවලුත් මම මේ විදිහට ඔන්න දැන් සෝද ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් හරි ආසාවෙන් තමයි මේ දේවල් දකින්නකොට එයාගේ චූටි කාලේට මම ගොඩාක් ගියා. ඉතින් මේ දේවල් මතක් වෙනකොට හරිම ආදරණීයයි. ඉතින් දැන් තවත් අලුත් පැටියෙක් එනවා. ඉතින් ඒ දේවල් වලට
ආය අලුතින්ම මූණ දෙනවා වගේ තමයි. ඉතින් ඇත්තටම ලොකු බබාගේ ගොඩක් ඇඳුම් ප්‍රමාණයක් තිබුණා අපිට මෙතන නැවත පාවිච්චිය සඳහා සෝදලා ගන්න. ඉතින් ඒවත් එක්ක බලද්දි පොඩි ප්‍රමාණයක් තමයි ඔන්න මට ලිස්ට් එකට මේ සැරේ දාගන්න උවමනා වුණේ. මොකද හොස්පිටල් බෑග් එකට අලුත් මේවා ඕන. ඊට අමතරව තව අලුතින් නැපිස් ටිකකුයි එතකොට මල් පීස් ඒ වගේ පොඩි බඩු ටිකක් ගන්න තියෙනවා. ඉතින් මේ බඩු ටික ගන්න යන්න තමයි අපි මේක අද බැලුවේ. ඉතින් එතනින් තෝරගත්ත ඇඳුම් ටිකක් ඔන්න මම මේ හදන්නේ හොඳට ඩිටෝල් දාලා නටන උණු වතුරේ හොඳට තැම්බෙන්න තියන්න. මොකද ඒ වගේ දැන් අපේ ලොකු බබාට අවුරුදු 5ක් නේ. ඉතින් එතකොට ඒ කාලේ පරාසයත් එක්ක මේ වගේ විස බීජ රැඳෙන්න පුළුවන්. මොකද කලින් හොඳලා තිබ්බත් දැන් අවුරුදු 5කට පස්සේ මම නැවත මේවා එළියට ගත්තා. ඉතින් ඒ වගේ පුස් පැන්දෙන්න පුළුවන්. එක විස බීජ රැඳෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් මග අරගන්න මේ විදිහට හොඳට ඩිටෝල් ටිකක් දාලා මම පෙඟෙන්න තිබ්බා. පැය එකමාරක් විතර හොඳට ඩිටෝල් දාලා උණු වතුර පෙඟෙන්න තියලා මේ විදිහට සෝද ගන්න හදන්නේ. ඉතින් මේ විදිහට සෝදගත්තට පස්සේ හොඳට පෙඟුනට පස්සේ මේ දේවල් හොඳට සෝදලා හිටා තද අවුවේ වේල ගන්න ඕන. තියෙන විස බීජ ඔක්කොම එතකොට නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට රෙදි ටික හොඳට සෝදලා දාලා අවුවට අපි තුන්දෙනාත් එක්කම ඔන්නේ කියා ඉතිරි බඩ ටික ගේන්න කියලා ටවුන් එකට. ඉතින් අවශ්‍ය කරන බඩු ලිස්ට් එකක් හදාගෙන ඒකට අනුව බඩු ටික අරගෙන ඉන්න තමයි දැන් මේ යන්න අපි ලෑස්ති වෙන්නේ. ඉතින් ඇත්තටම හරිම ආසාවෙන් තමයි මේ දේවල් කරන්නේ. අම්මා කෙනෙක් වුණාම ඔයාලා දන්නවා ඇති, ඔයාලගේ අත්දැකීමුත් ඇති. ඉතින් හරිම ආදරෙන් ආසාවෙන් තමයි මේ හැම දෙයකටම ඔන්න අපි තුන්දෙනාගෙම දායකත්වය ලබා දෙන්නේ. ඉතින් අප්පච්චි වගේම ජෝඩි පුතත් හරිම කැමැත්තෙන් තමයි ඔන්න මේ දේවල් වලට ඔන්න අපිත් එක්ක එකතු වෙන්නේ. ඉතින් චූටි පැටියෙක් එක්ක මේ විදිහට ගමනක් යන්න ඇත්තටම හරිම අමාරුයි. ඒ වුණත් එයාවත් බැලන්ස් කරගෙන හැමදේම දරාගෙන තමයි මේ දේවල් වලට අපි මොන දෙන්නේ. ඉතින් එයාටත් අවශ්‍ය දේවල් අරගන්නවා. ඉතින් දැන් අලුත් බබෙක් එනවා කිව්වම එයාට හරිම අමුතුයි. මොකද එයාට අලුත් දේවල් ගන්නවා අපි. එයා ගැන වැඩිපුර හොයලා බලනවා. ඒ වුණාට අපි ලොකු බබා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරනවා. එයාගේ හිත චුට්ටක්වත් රිද්දන්නේ නැතුව. ඉතින් ඒ නිසා මුලින්ම අපි එයා කැමති ආස ටෝයි එකක් එහෙම නැත්නම් මොනවා හරිම දෙයක් අරන් දීලා තමයි ඔන්න අපි අපේ වැඩ ටික කරගන්නේ. මොකද නැත්නම් එයාට දුක හිතෙනවා. මොකද අලුත් බබාට අලුත් දේවල් ගන්නවා. එතකොට එයාට නැති වෙනවා. අන්න ඒ වගේ හැඟීම් දැනෙනවනේ. ඉතින් අන්න ඒ නිසා ඔන්න අපි එයාට මුල් තැන දීලා තමයි මේ දේවලුත් ඔන්න අපි කරගත්තේ. ඉතින් බඩු ටික හොයාගෙන ඉවර වෙනකොට ටිකක් ඔන්න දවල් වුණා. ගෙදර ඇවිල්ලා උයන්න කාලයක් නැති නිසා ඔන්න අපි කෑම කාලම තමයි ඔන්න ගෙදර ආවේ. ඉතින් ගෙදර ආව ගමනුත් කරේ අපි ගත්ත බඩු වල තව මොනවා හරි අඩුපාඩු තියෙනවද කියලා බලපෙක. ඉතින් ඇත්තට මේ දේවල් අර නැවත බලන්න හරි ආසාවක් කැමැත්තක් ඇති වෙනවනේ. ඉතින් ඒ නිසා ඔන්න ගෙදර ආව ගමන් ඒ දේවල් ආයෙමත් ඔන්න ඇර බැලුවා. මොකද ඒ තරම් හරි ආසාවෙන් ආදරෙන් තමයි ඔන්න එයාට අලුතින් ඒ දේවල් ගත්තේ. ඉතින් මට බෙඩ් ජැකට් ටිකක් ගෙදර තිබ්බා. ඊට අමතරව මම ටිකක් අරගත්තා. ඉතින් ඒ දේවල් උවමනා වෙනවනේ. ඉතින් ඔන්න මුලින්ම මම කරේ පොඩි බබාගේ ඇඳුම් නම් නැපි වොෂ් දාලා හොදන්න ඕන. ඉතින් මගේ ඇඳුම් ටික මම ඔන්න ගෙදර ආව ගමන් හොදලා හිටන් ඒ ටිකත් ඔන්න වේලගත්තා ඉක්මනට අවුව තියෙන වෙලාව නිසා. ඉතින් මම චූටි පැටියාගේ රෙදි සෝදන වීඩියෝ එකක් ඒ වගේම මෙයාගේ රෙදි ටික හදාගන්න විදිය හොස්පිටල් බෑග් එක හදාගන්න විදිය ඔන්න මම වීඩියෝ එකක් හිමීට පස්සේ අරගෙන එන්නම්. මොකද දැන් හදිස්සියව ඔක්කොම එකට වීඩියෝ එකට දාන්න ගියොත් මේ වීඩියෝ එක ගොඩාක් ටික් වෙනවා. ඉතින් ඒ නිසා ඔන්න ඒ වීඩියෝ එක පස්සේ අරගෙන එන්නම්. ඉතින්
ඔන්න ඔය විදිහට තමයි මේ දවස් දෙක අපි ඔන්න චූටි පැටියා වෙනුවෙන් වෙන් කරලා එයාගේ බඩු ටික අපි ඔන්න හදාගත්තේ. ඉතින් මේ දේවල් හොඳට සෝද ගන්න ඕන. මගේ රෙදි වගේම චූටි පැටියාගේ රෙදි විස බීජ යන්නේ නැති වෙන්න. ඉතින් ඔන්න එයා බණ්ඩියේ ඉඳන්මනේ අපි එයාට ගොඩාක් ආදරය කරන්නේ. ඉතින් හරි ආසයි එයාට ලස්සන ඇඳුම් ගන්න, එයාට ලස්සන සපත්තු ගන්න, තොප්පි ගන්න, එයාගේ බඩු ගන්න. ඉතින් ඔන්න ඉස්සෙල්ලාම එයාට කියලා ඔන්න මං චූටි ඇඳුමකුත් ගත්තා. ඒක අන්දන ගමට හරිම ආසයි. ඉතින් ඔන්න අද දවස මේ විදිහට තමයි ඉවර වුණේ. ඉතින් එහෙනම් තවත් දවසක ලස්සන අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් හැමදාමත් වගේ ගොඩක් ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන.